Hello Bapak, good morning. කෑවද? ඕම ඉදලන් හරියන්නේ උදේට ව්‍යායාමයක් කරන්න ඕනේ. දන්නේ නැති මම කමන්නේ. මං කරන්න කියලා දෙන්න ව්‍යායාම. හරි. ඔයා හිතියව වැඩිය මහතලා බබා. මේ ඔයා ඔක්කොම කරන් ඉඳ තියෙන තැනකට යන්නකෝ. මම ව්‍යායාම කරන්න කියලා දෙන්නම්. යකෝ මේ පොඩි කමන දුදේ කාන්දර කරන්නේ. ඉතින් අතරත් ලොකු ෆෝන් එකක් තියාගෙන දැන් අද්දේ උස්සන්නකෝ. දැන් අද්දේ පල්ලෙමුට දාන්නකෝ. දැන් ඉඳ ගන්නකෝ. දැන් හිට ගන්නකෝ. දැන් දුවන්න දැන්. ඈ බලයක්කෝ සරමක් කරන කොහමද මිනිහෙක් දුවන්නේ? පොඩ්ඩක් ඉන්න බබා. දැන් මං ඔයාට කිව්වද? මං කිව්වේ දෝනිට දුවන්න කියලා. අනේ පළයන් කොටා යන්න උඹම දොඩංගෙඩි දෙකක් විතර උස නැහැ. තව දෝනි කෙනෙකුත් ඉන්නවා. අපිට ඕක කියන්නේ. පොඩි උනාට අයියේ. වැඩ ලොකුයිනේ. අනේ පළයන් යන්න පොඩි එකා. තනි කඩයා. ගැලින්ද කොහෙද දාන්නේ? මොකද කරන්නේ? ආයේ දැක්කේ නෑ ඔයි. කඩේ යනවද? කඩේ යන්නේ කියලා මම මොනවද කරන්නේ මෙතන? නෑ. දන්නේ නැද්ද සබන් සිය දක්වා ඒකයි මේ පැත්තට ආවේ. සබන් කියවන්නේ? කොහොම නෑනේ බා. ඔය ඉන්නේ. මට ඉන්න කොහෙද? සබන්? සබන් කෙසේද තු බැඳගෙන නාන්න වගේ නම් හදන්නේ මේ දවස් ටිකේ නේ. මේක නෑ ඔයි. ඒ මල් ලයින් කරන කෑල්ලනේ. කෑල්ල? ඇයි දන්නේ නැද්ද? මොකද? අනේ උඩ ගෙදර එක. ඒක උඹට හරියන්නේ නැහැ. උඹට වැඩි ඒක උඩු ගානක් වැඩි මාල් බා. උඹට සෙට් වෙන්නේ නැහැ. ඒක නම් මොකද්ද ඔයි? උඹලට කරගන්න බැරි දේවල් අපි කරගද්දි පොඩ්ඩක් කිරිසියා ඇතිනේ. උඹලා කවදාවත් හැදෙන්නේ නැහැ මං. කාලේ යන්නේ. අපි නිකන් මේ ඔයාලා වගේ තනිකඩ වෙන්නද හැමදාම? ලක්ෂණ තියෙන්නේ මට විදියට. ඈ? මේ මල්ලි කොහෙද බා මේ හදිස්සිය දුවන්නේ? මල්ලි? කොහෙද යන්නේ? පොඩි කවුරුද ගිහින් මේ වෙලාවේ? ඔව් කැලෙන් දුක වෙලාවකින් ගිහින් යන්න. කොහෙද? ගමනක් මම ඇවිල්ලා කියන්නම උත්තරේ. ගමනක් කිය? ගමනක් ඇවිල්ලා කියන්න. බෑග් එකක් කරන් කොහෙද යන්නේ? ඔකේ මොනවද තියෙන්නේ? මේකේ මොකුත් නැහැ. මේකේ මගේ ඇඳුම් ටික තියෙන්නේ. මම යන්න වෙලා ගිහින් තියෙන්නේ. තුපෝන් ගෙදරද? ආවරේ මම කුස්සියේ ඉන්නේ. ආබා පුතු වෙලා ඉඳගෙන ඉන්න මෙතන. නයිදා. අම්මා. උඹ මේ දවස් ටිකේ මවුලෙන් වගේ ඉන්නේ. එහෙනම් මොකුත් නෑ බා ඉතින් ඔය ඉන්නවා. ඔබගේ මූණ දිහා බලලා කියන්න පුළුවන් මොකක් කරේ අවුලක ඉන්නේ කියලා කියපන්. නෑ බා මේ පාරේ බහලා යන්න නෑ මම මේ පොඩි වීල් බලනවා කියන්කො කෙල්ලෙක් නෑ කියලා. එන්න චාටද කියලා. ඔය මේ කැලලක් අත එක්ක ගත්තා හරියද? මේ බලමු. අර යාගමේ උඹ බැලුනාම දෙල්ලකින් පොඩ්ඩක් ගිහිල්ලා වුණා හරියද? ඒක බයයි ගන්නවා. ඔබ බයෙන් දෙපා ඉන්නවනේ. ඔබ ගිහිල්ලා ආපම් බය නැතුව. දැන් ඔබ කියන්නේ නේ මොනවද කියනවද බලන්න. ඔබ බලාගන්න ඔබ ගිහිල්ලා ආපම්කෝ. හරියන්නේ බලමු. අපි හරියන නේ.
ගෙවල් පැත්තට ගිහින් එන්නද? ආපහු ආගේ එන ගියා. හෙලෝ මේ උඹලා අයියට ගහලා දාලා වරින්ග මේ කවුද ගහලා දාලා හරි හරි මම බලන්න හෙලෝ උසන් ලොකු වැඩක්ද මේ පල්ලයට වරින්ග මේ අර අයියට ගහලා දාලා හරි ටක් ගාලා වරින් හරි ඒ ලකා මොකෝගම් ප්ලේස් එක අයියා නැගිටිනවා ඒ මොකද ඔය උනේ මොනවා හින්දාද ගිය වැඩේ හරිද? ගියපු වැඩේ තමයි මේ පේනවනේ. ඇත්ත කියපන් මොකද උනේ? ගියපු වැඩේ ගියා තමයි වචන දෙකයි කිව්වේ අම්බානක නේද මොනවද කිව්වේ ඉතින් ඊයේ මම ඔයාලට ආදරේ අපි දෙන්න එකතු වෙලා බිස්නස් එකක් කරලා ගොඩ යමුද කියලා විතරයි ඇහුවේ. ඉතින් ඕක ගුටි ගන්න තරම වචනයක් පිටිකාන්තතර වචන කියන්නේ පිටිපස්සේ වචන ටික කියා ගන්න බැරි නම් මුල් වචන දෙක විතරයි කියුනේ. ඒ කිව්වේ මම ඔයාලට ආදරේ අපි දෙන්න එකතු වෙලා මොනවා හරි කරමුද කියලා විතරයි ඇහුවේ. ගුටි ගන්න නැතුව තියෙයි ඒව ආවම ඇයි මේ තනිකම හිතට වද දෙන්නේ වටේ ඉන්න උන් මාවමයි කපන්නේ කසාදයක් නැති එකද මගේ පව තනියම මැරෙන්නද මේ ගෙවෙන දිව